සුබ දවසක් ඔයාලා හැමෝටම UA3Tips YouTube channel එකට ගොඩක් ආදරෙන් ඔයාලා හැමෝම පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඉක්මනින්ම සම්පැහැපත් කරගන්න පුළුවන් ice cube එකක් හදාගන්න විදිය. ඉතින් ඔන්න අපිට විශේෂම දෙයක් අවශ්‍ය වෙනවා කෝමාරිකා. කෝමාරිකා අරගන්නකොට මම මේ ඔයාලට කහපාට කිරි එකක් පෙන්වන්නේ. ගොඩක් අය කියනවා කෝමාරිකා මුහුණට පාවිච්චි කරපුවාම කසනවා, චූටි චූටි රතු පාට බිබිලි එනවා කියලා. ඉතින් එහෙම එන්න සමහර එක හේතුවක් තමයි මේ කෝමාරිකාවල තියෙන කහපාට කිරි එක. අපි කෝමාරිකා පත්ත ඒ ශාකයෙන් වෙන් කරපු ගමන් ටික වෙලාවක් ඒකේ කිරි එක යන්න මේ වගේ වතුරේ එක දාලා තියලා තියන්න සාමාන්‍ය විනාඩි 15ක් විතර තිබ්බහම ඇති. ඊට පස්සේ මේ විදිහට කොමාරික එක කපා ගන්නකොටත් හරියට මේ විදිහට පොත්ත ඉවත් වෙන්න, කිරි ටික ඉවත් වෙන්න කපා ගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට දෙපැත්තේ තියෙන දාර දෙක අයින් කරලා මේ පොත්ත ඉවත් කරගන්නවා. මේ විදිහට පොතු ඉවත් කරගත්තට පස්සේ අපිට පුළුවන් හරියටම කෝමාරිකා මදය අරගන්න. දැන් අපි කෝමාරිකා මදය මේ විදිහට අරගෙන ඊට පස්සේ බ්ලෙන්ඩර් කප් එකට එකතු කරගන්නවා. අපි මේකට මේ වගේ පිරිසිදු බ්ලෙන්ඩර් කප් එකක් එකතු කරගෙන හදාගන්න එක ගොඩක් වැදගත්. මොකද අපි මේක මුහුණට පාවිච්චි කරන නිසා. ඉතින් ඊට පස්සේ මේකට මම රෝස් වෝටර් එකතු කරගන්නවා. අර රෝස් වෝටර් නැත්තම් මේ වෙලාවේදී සාමාන්‍ය වතුර එකතු කරගන්න පුළුවන්. එහෙම නැත්තම් රෝස් වෝටර් එකතු කරගෙනම හදාගන්නවා නම් හොඳ ප්‍රතිඵලයක් අරගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඒක හොඳට බ්ලෙන්ඩ් කරගෙන මේ විදිහට අපේ ice cube tray එකට එකතු කරගන්නවා. ඉතින් මේකට මම වතුර පොඩි ප්‍රමාණයක්වත් එකතු කරගත්තේ නෑ. සම්පූර්ණයෙන්ම ඇලෝ වෙරා වල තියෙන සහ මේ රෝස් වෝටර් තමයි මේ විදිහට මේ ලික්විඩ් එක වගේ හැදිලා තියෙන්නේ. දැන් අපි මේක මේ විදිහට ice tray එකට දාගෙන ෆ්‍රිජ් එකට දාලා ෆ්‍රීසර් එකේ දාලා අපිට අවශ්‍ය වෙලාවට අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මේ ප්‍රමාණයෙන් ice cube හදාගත්තා. ice cube 12ක්. අපි මේක පාවිච්චි කරන විදිහත් බලමු. ඉතින් හැමෝම දන්නවා ice cube පාවිච්චි කරන විදිහ විශේෂයෙන් කියලා දෙන්න දෙයක් නැහැ. ඔයාගේ මොන හොඳට පිරිසිදු කරගෙන මේ විදිහට ice cube එක රවුම් මතට මේ වගේ මුහුණේ හැම තැනටම අරගෙන යන්න. එකම තැන එකම වෙලාවක තියාගෙන ඉන්න එපා. හැම වෙලේම ice cube එක මුහුණේ හැම තැනටම අරගෙන යන්න. ඒ වගේම ඔයාගේ ඇස් යට ගොඩාක්ම ඇප්ලයි කරන්න එපා. ඒ කියන්නේ ගොඩක් වෙලා ඇස් යට තියාගෙන ඉන්න එපා. මේ විදිහට මුහුණේ හැමතැනම අරගෙන යන ගමන් රවුම් මතට මුළු මුහුණෙම මේ ice cube එක ඇප්ලයි කරන්න තියෙන්නේ. මේක ඔයාලට දවසේ ඕනම වෙලාවක කරන්න පුළුවන්. ගොඩක් උදේ කාලේදී සහ දවල් කාලේදී කරනවා නම් ගොඩක්ම හොඳයි. ඒ වගේම ඔයාලට මේක දවස ගානේ කරන්න අවශ්‍ය නැහැ. සතියකට දවස් 3ක් වගේ කරපුවාම ඇති. ඉතින් බ්ලීචින් පාවිච්චි කළා ඔයාගේ මුහුණ ඩැමේජ් වෙලා නම්, ඒ වගේම පිම්පල් තියෙනවා නම්, සන්බර්න්ස් තියෙනවා නම්, රෑෂස් වගේ දේවල් තියෙනවා නම් ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව සමපැහැපත් කරගන්නත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයත් මේක try කරලා බලලා රිසල්ට් එක කොහොමද කියලා මට කියන්න.